සංගීත සීසන් 2 ටෙලිනාට්‍යයේ මහීගේ රහසගත සිදුවීම අපි අද මේ වෙලාවේ කතා කරනවා. අසේනගේ අතුරුදහන් වීමත් එක්ක ඇත්තටම ලොකු වේදනාවකින් කල් ගත කිරීමත් එක්ක මේ හැමදේම වෙනස් වෙන විදිය ගැන විතරයි අපි අද කතා කළ යුත්තේ. ඇත්තටම මහී නයනහරා හරි ඉක්මනින්ම අසේනිව හොයාගත්තොත් එහෙම කල්පනට ඉදිරියේදී හැමදේම අහිමි වෙන විදිය තමයි බලාපොරොත්තු වෙන්න කතා කරන්න ලොකු ඉඩකඩකුත් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද අපි වීඩියෝ එක හරහා ඔයාලව දැනුවත් කරන්න සෑහෙන අවස්ථාවක් තියාගෙන සිටිය යුතුයි කියන එක ගැන අපි මතක් කළ යුතුයි. සංගීත ටෙලිනාට්‍ය ඉදිරි කොටස්වල සිදුවිය හැකි තවත් කුතුහලය දනවන සහ උණුසුම් සිදුවීම් පෙළක් පිළිබඳවයි අපි අද කතා කරන්න ඕනේ. ඉතින් කල්පන්ටත් නොදැනෙන්න මහී විසින් අසේනිව සොයාගත්තොත් ඒ කතාව ඉතාම නාට්‍යමය සහ තීරණාත්මක හැරවුමක්ද වනු ඇති. මේ වන විට අසේනිගේ ජීවිතයට මුහුණ දී සිටින බරපතලම බිය සහ වේදනාව ප්‍රේක්ෂකයින්ගේ සද්භාවය දිනා ගන්නා ප්‍රධාන සාධකයක් වී තිබුණා. අසේන්ට සිදු වූ දේ දැනගත් පසු මහී විසින් නයනව බය කරගෙන සහ තදින් කතා කරලා ඇත්තටම බය කරලා මෙන්න මේ අසේන ඉන්නේ කොහෙද කියලා කල්පන ලං කියලා දැනගත්තොත් කල්පනටත් බය කරලා මේ හැමදේම වෙනස් කරන්න ඉඩකඩක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන විතරයි අද අපිට මේ මොහොතේදී කතා කරන්න සෑහෙන සූදානමක් තියාගෙන ඉන්න ඕනි. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදියට අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩකඩක් හදලා දෙනවා.